ප්‍රස්ථාරයක් අඳිද්දී ඒ ප්‍රස්ථාරය y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් වුණත් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් වුණත් ඔය ඕන ප්‍රස්ථාරයක් අඳින ක්‍රම තියෙන්නේ 3යි. හරිද? ඒ කියන්නේ ක්‍රම 3යි නෙමෙයි පියවර 3යි. ප්‍රධාන වශයෙන් පියවර 3යි. මම දැන් කියන්නම් මේ පියවර 3 මොනවාද කියලා. පළවෙනි පියවර තමයි අපි හදාගන්න ඕන අගය වගුවක්. අපි හදාගන්නවා අගය වගුවක්. හරිද? ඊට පස්සේ දෙවෙනි පියවර තමයි ඒ ඇසුරෙන් අපි ගන්නවා මේ හදාගත්ත අගය ඇසුරෙන් අපි ගන්නවා ඛණ්ඩාංක. මේ අපි හදාගත්ත අගය වගුව ඇසුරෙන් අපි අර ගන්නවා ඛණ්ඩාංක. එතකොට දෙවෙනි එක තමයි ඛණ්ඩාංක ගැනීම. තුන්වෙනිට අපි කරන්නේ ඛණ්ඩාංක තලය ඇඳගන්න එක. තුන්වෙනිට අපි කරන්නේ ඛණ්ඩාංක තලය ඇඳගන්න එක. දැන් බලමු මොකක්ද කිව්වේ කියලා. දැන් එන්නකො මෙන්න මේ ගානට. දැන් අපි යන්නේ y සමානයි 3x ප්‍රස්ථාරය අඳින්න. එතකොට ඔයාලට පේනවා මෙතන මේ වගුවක් වගේ එකක් තියෙනවානේ. මේ තියෙන වගුවක් වගේ එකක්. ඔන්න ඕකට තමයි අපි කියන්නේ අගය වගුව කියලා. හරිද? එතකොට මේ අගය වගුවේදී අපි කරන්නේ ඛණ්ඩාංක හොයාගන්න එක. දැන් මොකද්ද ඛණ්ඩාංක කියන්නේ? ඛණ්ඩාංක කියන්නේ මෙන්න මේකට. මේ වරහන් ඇතුලේ අනිවාර්යෙන් වරහන දාන්න ඕන. වරහන් ඇතුලේ එකටම අපි දානවා x වල අගය. ඊට පස්සේ දානවා y වල අගය. ඔය දෙක මැද්දේ අනිවාර්යෙන් කමාවක් දාන්න ඕන. කමාව දාන්න නැතුව ඇල ඉරක් තිතක් ඒ මොකුත් තියලා හරියන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඒ විදිහට මේ තමයි ඛණ්ඩාංක ලියාගන්නේ. අපි මේ අගය වගුව හදන්නේ මෙන්න මේ කියන ඛණ්ඩාංක ටික ගන්න. හරිද? හරි. එහෙනම් මේ විදිහ අගය වගුව හදා ගන්නවා. අගය වගුව හදාගන්නේ දැන් මෙහෙමයි. දැන් අපිට අනිවාර්යෙන් මේ ටික දෙනවා. මේ x වලට දාන්න ඕන අගයන් ටික අපිට දෙනවා. එතකොට අපි මේක දන්නවනේ මේ තීරුව දන්නවා. ඊට පස්සේ මෙතන මේ මොකද්ද දාලා තියෙන්නේ? මෙන්න මේ සූත්‍රයේ මේ දකුණු පැත්තේ තියෙන සමීකරණය. ඒ කියන්නේ සමීකරණේ දකුණු පැත්තේ තියෙන කොටස. අපිට ඕනේ x වල y වල අගයන් හොයාගන්නනේ. මොකද මං කිව්වා අපි අගය වගුවක් හදන්නේ ඛණ්ඩාංක හොයාගන්න. ඛණ්ඩාංක කියන්නේ මොනවාද? වරහන් තුල ලියපු xy අගයන්. එතකොට xy හොයාගන්න එපයි. අපි xව දාන්නවා. ඒ කියන්නේ මෙහෙම තියෙනවනේ x අක්ෂය. මෙහෙම තියෙන x අක්ෂයේ ඍණ 2 ඊට පස්සේ ඍණ 1 බිංදුව 1 2 ඔහොම තමයි යන්නේ. හරිද? මේ x අක්ෂය ගත්තොතින් අපි කරන්නේ මෙන්න මේ එක එක වෙලාවල් වලට. ඒ කියන්නේ x ඍණ 2 වෙද්දි y වල අගය කීයද කියලා හොයනවා. x බිංදුව වෙද්දි y වල අගය කීයද? x 1 වෙද්දි y වල අගය කීයද කියලා හොයාගන්න එක තමයි මේ කරන්නේ. ඒක හොයාගන්න තමයි මේ සූත්‍රය අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි මේ මෙතන ඉන්න x ට මේ අගයන් දදා බලනවා. මේ කරලා තියෙන එක තමයි. එහෙම දාලා x ඍණ 2 දී y කීයද කියලා හොයාගන්නවා. මෙන්න මේක සුළු කරලා. ඒ වගේ x ඍණ 1 දී y කීයද? x 2 දී y කීයද කියලා හොයාගන්නවා. දැන් අපි ඔයාලට පේනවා x වල අගයන් y වල අගයන් මේ විදිහට හොයාගත්තනේ. දැන් අපිට පුළුවන් නේද ඒ හොයාගත්ත අගයන් ටික දාලා මෙතන මේ ඛණ්ඩාංක ටික හොයාගන්න. මේ මෙතන බලන්න එකටම දාන්න ඕනේ අපි හැම එකෙම වරහන්. වරහන් අනිවාර්යෙන් දාලා ඊට පස්සේ එකටම x අගයන්. x ඍණ 2 කමාවක් දැම්ම x ඍණ 2 වෙද්දි y කීයද? ඍණ 6යි. x ඍණ 1 වෙද්දි y කීයද? ඍණ 3යි. x 2 වෙද්දි y 6යි. ඒ විදිහට මෙන්න මේ තීරුව ගන්න එක තමයි මේ අගය වගුව කරන එකේ අපේ මූලික අරමුණ වෙන්නේ. මේ විදිහට පළවෙනි පියවර හරි. අගය වගුව හැදුවා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඛණ්ඩාංක ගන්න ඕන. දැන් මේ තියෙන්නේ දෙවෙනි පියවරත් කරලා ඛණ්ඩාංක ගත්තා. තුන්වෙනි එක තමයි ඛණ්ඩාංක තලය ඇඳීම. ඛණ්ඩාංක තලය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරේ මෙන්න මේ තියෙන මේ ඉඩ. ඕක තමයි ඛණ්ඩාංක තලය. එතකොට ඒක අඳින්න අපි එකටම කරන්න ඕන x අක්ෂය ලකුණු කර ගන්නවා. x කියන්නේ තිරස් අතට තියෙන මේ විදිහට අපි තිරස් අතට අඳින අක්ෂය. ඒක අනිවාර්යෙන් නම් කරන්න ඕන x කියලා මේ විදිහට. ඊට පස්සේ y අක්ෂය ලකුණු කරනවා. y කියන්නේ මේ විදිහට සිරස් අතට කෙලින් තියෙන අක්ෂය. ඒකත් y කියලා නම් කරනවා. හරිද? නම් කරලා ඉවර වෙලා මේ x අක්ෂයයි y අක්ෂයයි කැපෙන තැන තියෙන්නේ. ඒකට අපි කියනවා මූල ලක්ෂය කියලා. දැන් මේ කෙනම් මේ ඇඳලා තියෙන ප්‍රස්ථාරේ නම් මේ x අක්ෂය තියෙනවා මේ අතට y අක්ෂය තියෙනවා මේ අතට. ওই දෙක කැපිලා තියෙන මෙන්න මෙතන එන්න හරියට මේ මැද අපි කියනවා මූල ලක්ෂය කියලා.
හරිද? මූල ලක්ෂ්‍යය. ඒ කියන්නේ බිඳුව x උත් බිඳුව වෙලාවට y බිඳුව වෙලාවට ඒ පොයින්ට් එක තමයි මූල ලක්ෂ්‍යය කියන්නේ. ඊළඟට ඛණ්ඩාංග තලයේ අඳිද්දී අපේ ඊළඟට අපි කරන්න ඕනේ සමාන පරතල වලින් මේ ඛණ්ඩාංක ඒ කියන්නේ අක්ෂ ලකුණු කරගන්න එක. මේ x අක්ෂය y අක්ෂය මාක් කරන්න ඕනේ සමාන පරතර වලින්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කවුරු හරි ළමෙක් මෙහෙම මේ දැන් ප්‍රස්ථාරය ඇඳලා මේ විදිහට ඇඳයා y අක්ෂය මේ විදිහට ඇඳයා x අක්ෂය. හරිද? ওই විදිහට ඇඳලා සමාන පරතර වලින් ලකුණු කරන්න ඕන කියන්නේ මෙන්න මේකයි. දැන් මෙතනනේ බිඳුව තියෙන්නේ හරිමද බිඳුව. ඊට පස්සේ කවුරු හරි එක ලකුණු කරනවා මෙතන. දෙක මෙතන ලකුණු කරනවා. ආයි තුන ලකුණු කරනවා මෙන්න මේ හරියේ. එහෙම බෑ. දැන් ඔයාලට බලමට පේනවනේ මේ ඉඩයි සමානයි. මේ ඉඩ සමාන වෙන්න ඕනේ. එතකොට තුන මෙතන. සමාන පරතර කියන්නේ එන්නේ ඒකයි. හරිද? ඊළඟට මේ අතට ආව. දැන් මේ හරිය ඍණ එක ලකුණු කළා හරියන්නේ නැහැ. මේ ඉඩම මෙතනක් තියෙන්න ඕන ඍණ එක වෙද්දී. හරි ඊට පස්සේ මෙතනින්දී හැම ඍණ දෙක වෙනවා. ඒ විදිහට මම කියන්නේ දැන් ප්‍රස්ථාර කොලේනේ අඳින්නේ. එතකොට පිළිවෙලට ලස්සනට ඒ කොටු ගණන් කරලා සමාන පරතර තියාගන්න. ඊට පස්සේ උඩට යද්දිත් එහෙමයි. සමාන පරතර වලින් ඒ ටික ලකුණු කරගන්න ඕන. මෙන්න මේ විදිහට. මේ ලකුණු කරලා තියෙන්නේ එන්න මේ විදිහට. දැන් සාමාන්‍ය x අක්ෂය ලකුණු කරද්දී මේ අපි එකින් එක තමයි යන්නේ බිංදුව 1 2 3 මේ අතර ඍණ 1 ඍණ 2 ඍණ 3. ඔහොමනේ යන්නේ. ඊට පස්සේ y අක්ෂය ලකුණු කරද්දී මෙතන ලකුණු කරලා තියෙන්නේ එකින් එක ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ 1 2 3 ඔහොමනේ යන්නේ පරතරේ. හැබැයි අපිට එකක් ඇර එකක් ලකුණු කරන්න පුළුවන්. අපි ගෙලින්ම 2 4 6 එහෙම ලකුණු කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් ඛණ්ඩාංග තලයේ මේ ටික කරාම ඛණ්ඩාංග තලය හදලා ඉවරයි. ඊළඟට අපි කරන්න ඕනේ මේ අපි හොයාගත්ත ඛණ්ඩාංග ටික ගිහිල්ලා මේ ඛණ්ඩාංග තලයේ ලකුණු කරන්න ඕන. හරිද? ඒ කියන්නේ දැන් මම එකක් කරන හැටි බැලුවොතින් බලන්න ඍණ 2 ඍණ 6. මෙන්න මේ ඛණ්ඩාංකය අපි ලකුණු කරමු මේකේ. මේ ඛණ්ඩාංගයෙන් කියන්නේ x සමාන ඍණ 2 වෙද්දී y ඍණ 6යි කියලා. දැන් බලන්න x ඍණ 2. x ඍණ 2 කියන්නේ මෙන්න මෙයා. x සමානයි ඍණ 2 කියන්නේ මෙතනනේ. ඊළඟට y සමානයි ඍණ 6. y වල ඍණ 6 කොතනද තියෙන්නේ? මෙන්න මෙතන. එතකොට ওই දෙකටම මේ බලන්න මෙයා මෙතන. දැන් අපි ගත්තොතින් පොයින්ට් එකක්. හිතන්නකෝ මේ පොයින්ට් එක කියලා. හරිද? මෙයාගේ x වල අගය කීයද? මෙයාට අයිති x වල අගය ඍණ 1නේ. y වල අගය 2. එහෙනම් මට මේ පොයින්ට් එකේ ඛණ්ඩාංකය කොහොමද ලියන්න පුළුවන්? මෙන්න මේ පොයින්ට් එකේ ඛණ්ඩාංකය මට ලියන්න පුළුවන්. x වල අගය එකටම දානවා ඍණ 1, y වල අගය කීයද? 2. ওই විදිහට තමයි එතන ඛණ්ඩාංකය ලියුවේ. දැන් ඊළඟට හිතන්නකෝ මෙන්න මෙතන. හරි. මෙතෙන්ට අදාළව තියෙන x වල අගය කීයද? මෙතෙන්ට දාලා තියෙන x වල අගය 3යි. මේ ඉන්නේ x අක්ෂයනේ. එතකොට මෙතෙන්ට දාලා තියෙන y වල අගය ගත්තොත් ඍණ 4යි. හරිද? එහෙනම් මෙතන පොයින්ට් එක මට ලියන්න පුළුවන්. එකටම ලියන්නේ x අගය. මෙතෙන්ට දාලා x අගය කීයද? 3. කමාව දැම්මා. මෙතෙන්ට දාලා y අගය කීයද? ඍණ 4. ඒ ලියුවේ මේ ලක්ෂයේ ඛණ්ඩාංකය. අපි ඛණ්ඩාංක ලියන්නේ ලක්ෂ වලට. හරිද? ලක්ෂ කියන්නේ මේ තියෙන එක එක පොයින්ට් ස්ථාන. හරි. එතකොට දැන් කොහොමද මේ ඍණ 2 ඍණ 6 හොයාගන්නේ? මේ ඉන්නේ මෙතන ඍණ 2 මෙතන ඍණ 6 පල්ලෙහාට එන්න. ඒ දෙන්න එකතු වෙන තැන මෙන්න මෙතන තමයි ඒ ඍණ 2 ඍණ 6 කියන ලක්ෂ්‍ය තියෙන්නේ. ඒ වගේ අපි තව එකක් බලමු. ඍණ 1 ඍණ 3. x ඍණ 1 වෙද්දී y ඍණ 3යි. x ඍණ 1 යා කරන්න y ඍණ 3 තියෙන්නේ මෙතන. ඔය දෙක කැපෙන්නේ මෙන්න මෙතන. තව එකක් බලමු. මේ බිංදුව කියන්නේ මූල ලක්ෂ්‍ය. මේ ලකුණු කරලා තියෙන යාලා. ඊට පස්සේ තව එකක් බලමු 2 6. ඒ කියන්නේ x ධන 2 වෙද්දී හරිද x ධන 2 වෙද්දී y වල අගය කීයද 6යිලු. y 6 වෙන්නේ මෙතන
x2 වෙන්නේ මෙතන. ඔය දෙක කැපෙන තැන තමයි එන්නේ ලක්ෂ්‍ය තියෙන්නේ. හරිද? ඒ විදිහට ලක්ෂ්‍ය ටික ලකුණු කරගත්තා. ඒ ලක්ෂ්‍ය ටික ලකුණු කරගත්තට පස්සේ ඊළඟට කරන්න ඕනේ ලක්ෂ්‍ය ටික යා කරන එක. ඒ කියන්නේ ලක්ෂ්‍ය හරහා යන විදිහට යා කරන්න. යා කරද්දී අනිවාර්යෙන් එන්නේ ඔයාලට සරල රේඛාවක්. මෙන්න මේ බිංදුව බිංදුව හරහා යන. හරිද? මොකද මේ අපි කතා කරන්නේ y සමානයි mx ආකාරය ගැන. y සමානයි mx කියන ඒවා අනිවාර්යෙන් මූල ලක්ෂ්‍ය හරහා යනවා.